Hi guys, ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් කියලා. ඉතින් මේ වීඩියෝ එක අපි ළඟදී ගියපු ට්‍රිප් එකක් ගැන. ඉතින් අපි ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එකට තමයි මේ පාර ගියේ. ඉතින් මේ vlog එක හරිම විශේෂයි. මොකද අපි උදෙන්ම නැගිටලා අපි හරිම excited. මගේ husband ගේ birthday එක දවස වෙනුවෙන් අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඇත්තටම මේක මම සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් විදිහට මගේ හස්බන්ඩ් වෙනුවෙන් ඇරේන්ජ් කරේ. මොකද එයා කිව්වා මේ පාර අපි ට්‍රිප් එකක් යමු බර්ත්ඩේ එක වෙනුවෙන්. එහෙම කියලා. ඉතින් මේ ට්‍රිප් එක බුකින් එකේ ඉඳන් හැම ඇරේන්ජ්මන්ට් එකක්ම මම තනියම ප්ලෑන් කරේ. ඉතින් මේක හරිම විශේෂයි. මොකද මීට කලින් හැම ට්‍රිප් එකක්ම චල් තමයි ඇරේන්ජ් කරේ. හැබැයි මේ ට්‍රිප් එක මම තමයි ඇත්තටම ප්ලෑන් කරේ. ඇත්තටම හරිම එක්සයිටඩ් ඒ ගැන. ඉතින් මේ හැමදේම හරියට වෙයිද? ප්ලෑන් කරපු දේවල් හිතුවට වඩා හොඳට වෙයිද? එහෙම හිත තමයි දැන් මේ යන්නේ. ඉතින් මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබ්බේ February 28. ඉතින් එදා අපිට මේ බුකින් එක ගන්න බැරි වුණා. මොකද ඔක්කොම February වල බුකින් ෆුල් වෙලා තිබ්බේ. මොකක්ද කියලා හේතුව දන්නේ නැහැ. ඒ නිසා අපි March 1st එකට තමයි අපේ බුකින් එක දැම්මේ. ඉතින් බර්ත්ඩේ එක දවසේ මගේ හස්බන්ඩ්ව දුකෙන් තියන්න බැහැනේ. ඉතින් ඒ නිසා මම Red Rose pocket එකක් ඕඩර් කරා එයා වෙනුවෙන්. එයාගේ බර්ත්ඩේ එක දවස එයාට සතුටු හිතෙන්න. මේ තියෙන්නේ ලස්සන Red Rose pocket එක. ඉතින් ඒක හරිම ලස්සනට තිබ්බා. ඉතින් මම ලස්සන ෆ්ලෝරල් එකකින් තමයි ඒක ඕඩර් කරේ. ලස්සන වෝට් එකකුත් ඒකට ඇඩ් කරලා ලෙටර් එකකුත් ඇඩ් කරලා ඉතින් මේ තියෙන අපි ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එකට යන ගමන් මැරයින් ඩ්‍රයිව් එකේ එතකොට මේ වයිට් කලර් බිල්ඩින් එක තමයි ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එක. ඉතින් බිල්ඩින් එක හරිම ලස්සනයි. ඒකේ ෆ්ලවර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් දැන් අපි අපේ වෙහිකල් එක පාකින් එකට එන්ට්‍රන්ස් කරන්න හදන්නේ. ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එක ගැන විස්තර ටිකක් කිව්වොත් ග්‍රෑන්ඩ් වෙල් හොටෙල් එක තියෙන්නේ කොළඹ 3 මැරයින් ඩ්‍රයිව් එකේ කොළපිටිය රෝඩ් එකේ. ඒතර සී ෆේසින් හොටෙල් එකක් මේක. ඒ වගේම ඒකේ ලොකුම හයිලයිට් එකක් තමයි ඒකේ තියෙන රූෆ්ටොප් ඉන්ෆිනිටි පූල් එක and ජකුසි. ඒ වගේම මුහුදත් එක්ක සිටි ස්කයිලයින් එකත් ඒ හැමදේම ලස්සනට පේනවා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ රිසෙප්ෂන් එක. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට හැමදේම ලස්සනට arrange කරලා දුන්නා. ඉතින් අපිට waiting time එකක් තිබ්බා අපේ room එක ready වෙනකම්. ඉතින් එතකන් අපි මෙහෙම lobby area එකේ වාඩි වෙලා හිටියා. ඉතින් ඒ ඉන්න ගමන් අපිට ලස්සන view එකක් තිබ්බා sea එක හරිම ලස්සනයි. ඉතින් අපි ඒක දිහා බලාගෙන detox තිබ්බා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදිහට අපි ඒක අරගෙන ඉතින් අපි මෙතනට වෙලා දැන් මේ හිටියේ. ඉතින් ඒ ඉන්න අතරේ අපේ room එක ready කියලා අපිට කිව්වා. ඉතින් අපේ room එක තිබ්බේ 23rd floor එකේ. ඉතින් අපි lift එකේ මේ යන ගමන් අපේ room එකට ඉතින් අපි room එකට යන ටික අතරතුරදී මම hotel එක ගැන විස්තර ටිකක් කියන්න. ඉතින් මේ hotel එකේ මිනෝරි කියලා Japanese restaurant එකක් තියෙනවා. all day dining තියෙනවා. cafes තියෙනවා. spa එකක් තියෙනවා. sauna දෙකක් තියෙනවා. ඒ වගේම fitness center එකක් වගේ facilities තියෙනවා. ඒතර මේ වගේ Japanese vibe එකකට තමයි ඔයාලට මේකේ corridors එහෙම verandas දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි අපේ room එකට යමු. ඉතින් අපේ room එක ඇත්තටම හරිම special. මොකද අපි ඉල්ලුවේ sea view එකක්. ඉතින් අපි බලමු මේ view එක කොහොමද කියලා. ඇත්තටම ගිහිල්ලාම බලමු. okay. දැන් මම door එක open කරන්නයි යන්නේ. ඉතින් open කරාම මේ විදිහට තමයි අපේ room එක තිබ්බේ. දැක්කම first impression එකම හරිම ලස්සනයි. මේ විදිහට bath tub එක, bath එක, washrooms හැමදේම හරිම පිළිවෙලට තිබ්බා.
ඉතින් මේක ජැපනීස් ස්ටයිල් එකට තමයි හදලා තිබ්බේ. ඒ නිසා මේකේ හරිම මොඩර්න් මිනිමලිස්ටික් ලුක් එකක් තමයි අපි දැක්කේ. ඉතින් අපේ බාත්ටබ් එක රූම් එක view වෙන විදිහේ arrangement එකක් තමයි, ඒ වගේ රූම් එකක් තමයි අපි select කරේ. ඊට පස්සේ මේ විදිහට අපේ bed decorations යාලා ලස්සනට කරලා තිබ්බා. ඒ වගේම මේකේ ලස්සනම දේ තමයි මේ view එක. අපි දැකපු ගමන් මාර විදිහට surprise වුණා. අපි හිතුවේ නෑ මෙච්චර ලස්සන view එකක් මේකේ ඇති කියලා. ඒ වගේම මේ දින අපිට arrange කරලා තිබ්බ complimentary cake එක මගේ husband ගේ birthday එක වෙනුවෙන්. ඒක හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසට තිබ්බා ඒ cake එක. ඉතින් අපි thank කරන්න ඕන Grand Bell hotel එකේ staff එකට. මම ඉල්ලපු විදිහට arrangements ලස්සනට කරලා දුන්නට. ඉතින් ඇත්තටම මේ දවසේම හිටියේ මේ room එකේ. මොකද අපිට මේ view එක නිසා නිකන් පිස්සු හැදිලා වගේ හිටියේ. ඇත්තටම ඒක මෙහෙම පේනවට වඩා මං හිතන්නේ ඇස් දෙකෙන් දැක්කොත් තමයි ඔයාලට උනත් ඒකේ ලස්සන තේරෙන්නේ. ඉතින් මේ 2 PM වගේ වෙනකොට මේ වගේ view එකක් මෙතන තිබ්බේ. ඉතින් අපි sea view එක තියෙන room එකක් select කරාට අපි හිතුවේ නෑ මේ තරම් closely පෙනෙයි කියලා හැමදේම. ඒ කියන්නේ අපිට හිතුනේ අපි මුහුද මැද නිකන් cruise එකක ඉන්නා වගේ feeling එකක් තමයි අපිට දැනුනේ. මේ ඉන්නේ අපේ birthday boy. යන්න එයාගේ view එක, යන්න එයාගේ gifts ටික. ඉතින් එයාත් හරිම සතුටින් මේ වෙලාවේ හිටියා. ඉතින් තව දෙයක් එන්න තියෙනවා මගේ plan එක. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ tea and coffee station එක. මේ තියෙන්නේ mini fridge එක. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නා. ඉතින් අපි අපේ අනිත් arrangement එක එනකම් මෙහෙම බලාගෙන ඉන්නවා. ඉතින් husband දන්නේ නෑ එයාට මම තව arrangement එකක් කරලා තියෙනවා කියලා. ඉතින් මම හිතුවේ arrangement එක call එක ආවම එයාව තනියම පල්ලෙහාට යවලා එයාට experience එක දෙන්න එයාව surprise වෙලා. ඉතින් මම එයාගේ birthday එකට හැම වෙලේම මගේ උපරිමම කරනවා. ඉතින් මට උන එයා මේ ලෝකේ ඉන්න වාසනාවන්ත boy husband කියලා එයාට දැනෙන්න අරින්න. ඉතින් මේ විදිහට තමයි මම එයා උඩට එන අතරදී arrangement එක කරේ. ඉතින් මේ තියෙන එයාගේ අනිත් surprise එක එයාගේ birthday එකට මම design කරපු cake එක. ඉතින් ඒ cake එකත් රසට තිබ්බා. ඉතින් මම හිතනවා එයා ගොඩක් සතුටු වුණා කියලා. මේ තියෙන හවස් වෙනකොට කොහමද room එකට view එක තිබ්බේ කියලා ඇත්තටම මේක හරිම ලස්සනයි, හරිම soothing, calm, serene view එකක් තමයි අපේ room එකට තිබ්බේ. ඉතින් අපි හවස් වෙනකම්ම අතරම රෑ වෙනකම්ම අපි room එකෙන් ගියේ නෑ. මේ view එක නිසා අපිව ඇත්තටම mesmerize වෙලා තිබ්බේ. ඇත්තටම ඒක තමයි word එක කියන්න ඕන. මේ විදිහට sun set වෙලා ලස්සන golden color sky එකකුයි sea එකයි ඔක්කොම blend වෙලා මාරම ලස්සනයි. මේ තියෙන්නේ port city එකත් අපිට එතනට view වෙනවා. ඉතින් අපි මේක දිහා බලාගෙන අපි photos ගත්තා. අපි එක දේවල් කර හවස් වරුවෙම හිටියා. මොකද අපිට මේක මිස් කරගන්න ඕනුනේ නැහැ. එළියට ගිහිල්ලා. ඉතින් මේ තියෙන washroom එක. එතකොට මේක function කරන buttons වලින් ඒක Japanese style එකට තමයි හදලා තියෙන්නේ. හරිම special. ඊළඟට අපි ටක් ගාලා රෙඩි වෙලා අපේ ඩිනර් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් ඉතින් මගේ outfit එක. ඉතින් මේ වගේ outfit එකක් තමයි මං හිතුවේ හොඳයි කියලා. මොකද sunset එකත් එක්ක අපි photos ගත්තා. ඉතින් අපි මෙහෙම ඩිනර් buffet එකට ගිහිල්ලා අපි එතන videos ටිකක් ගත්තා. ඩිනර් buffet එකේ නම් ලොකු variety එකක් තිබ්බා. එයාලගේ කෑමත් හරිම රසයි. ඉතින් මේ විදිහට අපි යනකොට එච්චර සෙනඟ හිටියේ නැහැ. හැබැයි ටික වෙලාවක් යනකොට ටික සෙනඟ ආවා. ඉතින් අපි starters වලින් start කරේ. ඉතින් අපි සාමාන්‍යයෙන් soup ගන්නවා. අපි ඊට පස්සේ carbs එහෙම ලොකුවට ගන්නෙ නැහැ. මොකද carbs වලින් බඩ පිරෙනවානේ.
ඉතින් ඊළඟට අපි ගියා මේන්ස් වලට. ඉතින් එතන එක වෙරයිටිස් තිබ්බා ශ්‍රී ලංකන්, ඉන්දියන්, ඊළඟට තව ජැපනීස් සුෂි ස්ටේෂන් එකක් තිබ්බා. එක ජාති සුෂීස්. ඊළඟට සැලඩ් කෝන් එක මේ තියෙන්නේ. එතකොට අපි මේ ඔයාලා වෙනුවෙන් මේක ටුවර් එකක් මෙහෙම අරගෙන ගියා මොනවද ඇත්තටම මෙතන තිබ්බේ කියලා පෙන්නන්න. එතකොට මේ වගේ වර්කින් ස්ටේෂන්ස් උත් එයාලගේ තිබ්බා. ඉතින් අපි ලොකුවටම බුෆේ එක විස්තර කරන්න යන්නේ නැහැ. මේ තියෙන එයාලගේ ඩෙසර්ට් කෝන් එක. එතකොට ඩෙසර්ට්ස් උත් සාමාන්‍යයෙන් වෙරයිටි එකක් තිබ්බා. ලොකු වෙරයිටි එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ටයිප්ස් 10ක් වගේ ප්‍රමාණයක් තිබ්බා. ඉතින් අපි ඩිනර් එක අරගෙන අපි පූල් එකට අපිට යන්න බැරි නෑ. මොකද අපි අපේ රූම් එකේ තියෙන වේව් එකට සර්ප්‍රයිස් වෙලානේ හිටියේ. ඉතින් අපි රෑ වෙලා තමයි පූල් එකට ආවේ. ඉතින් අපිට ඩිනර් එකට ගිහින් එනකොට පූල් එකට බහින්න ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතන පූල් එක ගාව කොහොමද රෑට view එක තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ආවේ. හරිම ලස්සනයි, හරිම calm view එකක් තිබ්බා. ඒ වගේම වැඩිය සෙනග හිටියෙත් නැහැ. පූල් එකේ එහා පැත්තේ බාර් එකක් තියෙනවා, rooftop බාර් එක. ඒ වගේම මේක තමයි යාළගේ rooftop infinity pool එක. මුළු කොළඹම ලස්සනට පේනවා. හරිම ලස්සනයි මේ view එක. මං හිතන්නේ මම කොළඹ ඇත්තටම ගොඩාක්ම ලස්සනට දැක්කේ මෙතනදී. හරිම ලස්සනයි. ඉතින් අපි ටික වෙලාවක් මෙතනටත් වෙලා හිටියා. ඉතින් මේ විදිහට මුහුදත් එක්ක කොළඹ සිටි view එක තිබ්බ එකත් අපිට හරිම හරිම unforgettable memory එකක් වුණා. ඊළඟට මේ තියෙන ඊළඟ දවසේ උදේ අපි ඩ්‍රෙස් කරලා අපේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට යන ගම. එදා රෑ නම් මම පූල් එකට ගියේ නෑ. හැබැයි හස්බන්ඩ් 1 hour විතර පූල් එකට ගිහිල්ලා ආවා. අපි හිතුවා ඊළඟ දවසේ උදේම පූල් එකට යනවා කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තිබ්බේ 9th floor එකේ. ඉතින් මේ තමයි අපේ outfits. අපි හරිම සතුටින් හිටියේ. ඉතින් මේ විදිහට බ්‍රෙක්ෆාස්ට් ගන්න තැනත් ට්‍රේන් එක, සී එක හැමදේම ලස්සනට view වෙනවා. ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යනකොට එතනත් හොඳටම ෆුල් වෙලා තිබ්බේ. ඇත්තටම එතන ඉඩ තිබ්බෙත් නෑ. හින්දා අපිට ලොකුවට වීඩියෝ කරන්න හම්බුනේත් නැහැ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊළඟට අපි ගියා මෙතන තියෙන අනිත් ෆැසිලිටීස් බලන්න. මේ තියෙන යාළගේ ෆිට්නස් සෙන්ටර් එක. එහෙම ෆිට්නස් සෙන්ටර් එකේ වගේ ඒරියාස් වල නම් වැඩිය ක්‍රවුඩ් එක හිටියේ නැහැ. ඊළඟට අපි යමු. එයාලගේ ඩාන්සින් රූම් එකක් තියෙනවා, කාඩියෝ රූම් එකක් තියෙනවා. ඊළඟට තව ජකුසි එකකුත් එයාලගේ තියෙනවා වෙනමම 10th floor එකේ. අපි දැන් මේ ජකුසි එක හොයාගෙන තමයි යන්නේ. මේ තියෙන්නේ 10th floor එකේ තියෙන යාළගේ ජකුසි එක. ඉතින් අපිට මෙතනට බහින්න නම් අවස්ථාවක් හම්බුනේ නැහැ. එතනටත් මේ විදිහට sea view එක තිබ්බා. මේ තියෙන්නේ තව යාළගේ treadmills තියෙන room එක. එතනටත් ඔයාලට පුළුවන් sea view එක බලාගෙන කාඩියෝ කරන්න. හරිම ලස්සනයි. ඊළඟට අපි ගියා ජකුසි එකට. මේන් ජකුසි එක මේන් pool area එකට, infinity pool area එකට. ඉතින් එතන අපි ජකුසි on කරගෙන අපි එතනට එලා enjoy කරා. මේ විදිහට තමයි sea view එක තියෙන්නේ. ඉතින් sky එක, sea එක හැමදේම ලස්සනට
පූල් එකේ ඉඳන් view වෙනවා. හරිම රිලැක්සිං කෝසි වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකත් හරිම ස්පෙෂල් ඩේ එකක් විදිහට එයාට මතක හිටින්නේ නැති. ඉතින් මේ ට්‍රිප් එක නිසා. ඉතින් මේ විදිහට අපි ජිකුසිකේ එන්ජොයි කරා. It was so relaxing and ඇත්තටම හරිම ලක්ෂරි වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි පූල් එකේ එන්ජොයි කළා. ඊළඟට අපි අපේ රූම් එකට ආවා. ඉතින් අපිට එක්සිට් වෙන්න වෙලාවත් ලං වෙලා. ඊළඟට ඉතින් අපි තව ෆොටෝස් ටිකකුත් අරගෙන මේ විදිහට අපි එක්සිට් වුණා. හරිම දුකයි ඉතින් එක්සිට් වෙනකොට. ඉතින් අපිට පල්ලෙහායින්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේම පුළුවන් එක්සිට් වෙන්න. ඊළඟට ඉතින් අපි බයි බයි කියලා අපේ ට්‍රිප් එක බර්ත්ඩේ ට්‍රිප් එක මේ විදිහට ඉතින් එන්ඩ් කරා. ඉතින් let's meet with another new vlog. Until then, bye bye. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Bye Grandpa.